හයි හයි ඔන්න අද තව vlog එකක් ගෙනහලා තින්නේ. ඉතින් අද යනවා අපි පොළොන්නරුවේ ගමේ කොළු සෙට් එකත් එක්ක. බලමු අද මොකද වෙන්නේ කියලා. ඉතින් මහව ස්ටේෂන් එකේදී අපිට මේ එන අහිංසක ඉල්ලීමක් ආවා මේ ටී බෙදන අය කෙනෙක්ගෙන් ගිටාර් එකක් පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ඉන්නේ එයා පොඩ්ඩක් ගිටාර් එක ප්ලේ කරන එක තමයි. ඔය හදින් හදපු සම්බාරු එක කන්න සම්බසෝයි කැමති වෙයිද ඔයාලගේ මුරු කැමති වෙයිද ඔයාලගේ මුරු ක්ලැප් එකක් දෙන්න මේක 60 ට්‍රෙන්ඩ් දිලා තියෙන්නේ ආය මං හිතන්නේ ඇයි අපි මේ ගලේ ඉන්දියාම ඇති වගේ එකක් මේ ගල හොඳයි නේද මොකද තනිය යනවනම් කේස් එකක් නෑ තව සෙට් එකක් එක්ක එතකොටත් වෙන මේ උඩට බාණිකසම නවතින් පල්ලෙන් උඩට යනවා මුහුදත් වෙනවා මුහුද නම් හැමදාම දකින්නනේ මේ බලන්න මේ හරි මදිද අර හතන්ට ඇති හතන්ට දීසේ වල මේ අයිනිය මේ අයිනිය විතර නම් ආතල් හැබැයි තා පොඩ්ඩක් අර උසම ගන්න මේ පොඩ්ඩක් උස මේක මේක නගයක් අර ආවද
ඔව්. වෙලා තියෙනවා. ඒ කියන්නේ අනුරාධපුර යුගයේ පිළිම වලට වැඩිය පොළොන්නරු යුගයේ පිළිම සම්පූර්ණයෙන් සිවුරක් ඇඳගෙන ඉන්නවා වගේ ලස්සනටම නිර්මාණය කරලා තියෙනවා. අනිත් එක තමයි ගල්වඩුව කොච්චර සූක්ෂමද කියනවා නම් ඔය ඉන්න තැන හොඳට පේනවා. ඔතන බලන්න උන්වහන්සේගේ බඩ දිහා සිවුරට අස්සෙන් උන්වහන්සේගේ බඳපටියත් ගල්වඩුව බොහොම සිවුම් එළියට පෙන්නලා තියෙනවා. මේකට ඇන්ගල් වෙන්න එක පේනවා. මේක පිළිමයක් දිහාවත් එක කෝණකින් බලන්න හොඳ නැහැ. එක පැත්තෙන් බලද්දි තමයි කලාකාරයා මොකද්ද කියලා තියෙන කියලා අපිට පේන්නේ. ඒක
ඔය වැට ගාවට එනවා කරන්නේ නල අවුල් ඇති කියලා වෙන්නේ කල්පනා කරලා Ducksik. Thank you, Ping. මේ මම බලන්න ප්‍රශ්නයක් අහන්නද? එපා. අලියන් වනේ මග මොකද්ද? කියම් බලන්න ප්‍රශ්නමයි වහන්නේ. මඩ යන්න බලන්න. උත්තර වගේ. නැත්තර. ආගනින් කොහොමද? මැටි වලින් හදපෙකේ. හලෝ ෆෝන් එක වල්ලි. ෆොටෝ එක ගන්නවා. දර්ශන පතේ කාලා දැම්මනේ. යන්න එපා මොකද ගහගන්න. යන්න එපා බොස. මේන රග්ගල ඵලයන් ෆොටෝ එකක් ගන්න. මල්ලි ගහන්න ෆොටෝ ගන්න ෆොටෝ එකක් ගන්න. ඵලයන් උඹ මෙච්චර මතකයක් තියෙනවා. ඕ උඹ ඇදලා ගත්තොත් ආසයි කියලා. ඔය ඇති ඈ. ඇතියේදී කොහොම හරි කෝ මල්ලි ෆොටෝග්‍රාෆර් ගහ මල්ලි ඔන්න අලියේ නේ අන්නරුත් එක අවුගෙන ගහ නැත්නම් ඔකම වර ෆොටෝ එකකට කොම්බි විඩියක් ගන්නවා. අන්න අලියත් එන ලස්සනට ගග්ගල ගහ මල්ලි මේ පැත්ත හරියන්නේ වැඩි හෙල්ලම් ගන්න. ඌ අවිල්ලා තියෙන කකුල කසා ගන්න. කකුල කසා ගන්න බොස ආවේ. පොඩ නාලා පිළිවෙලකට ඉන්න ගියන් උට පොඩ ලස්සන ඉන්න ගියන් නාලා මෙතන පිට හරිය ගියා. හරිය ගියා මෙතන ගියා. යන්න බෑ. මේ මිනිස්සු ජීවිතේට මම දන්නවා හරි ෆිල්ටර් එක කොහම අවුල් නැද්ද? අප්පඩි ෆිල්ටර් එක ජීවිතේ මත්තවට. ෆිල්ටර් බලවොත් දැන් අපි වැඩි ගන්න ට්‍රිප් එක අවසන් කරලා එන්නේ ගෙදර යන්න හදන්නේ. සුපිරි. මේක වීඩියෝ ආයිබෝවා. අයිබෝවා. අපිට ජයශ්‍රී එන අවසන් භාගයේ අපි සුන්දර උඹට මුන්දේ ජාලි බාරයක් අතරින්ද අපි අවසානයේ නැත්තේ අය ගියදායෙන් දෙන්නක රයිට් ඉතින් අපි වැලිකන්දේ ට්‍රිප් එක ඉවර කරන්න හදන්නේ. දැන් ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. ට්‍රේන් එක ආවට පස්සේ කොටුවට පිටත් වෙන්න තියෙනවා. බලමු. මේදී නන්නේ හොඳ ඒක හොඳ ඒක හොඳ ඒක හොඳයි. දුවන්න
අනේ ඉන්න අනේ ඉන්න අපොයි අපොයි කොහෙන් හරි ගිහින් වාඩි සාක්කිලි දෙකන්නේ කවුරුත් කාටවත් බැන්නේ නෑ නේද මේ තාත්තේ කුසුරේ යන්නේ තාත්තේ කුසුරේ මේ අරුවේ නෝනේ පිටවීම ගන්න. මොඩි ටික. රයිට් ඉතින් ඔන්න ඔය විදිහට තමයි පොළොන්නරු ට්‍රිප් එක ඉවර වෙන්නේ.